मुंडा थोड़ा ऑफ बीट है पर कुड़ियां दे नाल बहुत स्वीट है। मुंडा थोड़ा ऑफ बीट है पर कुड़ियां दे नाल बहुत स्वीट है। ढोंगी सा ये बड़ा ढीठ है वायरल हो गया ये ट्वीट पर। Hi guys, welcome back to my YouTube channel after so long time. ඉතින් කාලෙකින් vlog එකක් ගෙනාවෙත් නැති නිසා අද මම මගේ යාළුවෙක් එක්ක day out එකක් යනවා, පොඩි date එකක්. ඉතින් ඇත්තටම girls date එකක්. ඉතින් අපි දෙන්න යන මගදී මේ හිතිලා එකපාරටම vlog එකක් කරනවා කියලා තීරණය කළා. ඉතින් අද අපි දෙන්න Excel World එකට යනවා bowling කරන්න ඉස්සෙල්ලාම. මොකද මේක මගේ යාළුවගේ plan එකක්. මම කලින් bowling කරලා තිබුණේ නැහැ. So this is my first time. බලමු මේක කොහොම යයිද කියලා. ඇත්තටම මම හොඳටම අවුවේ යද්දි මේ කුඩි ඉහළන් යන මගේ යාළුවා. Okay, it's time for pictures. ඉතින් මොන දේ කරන්න ගියත් ගෑනු ළමයි ඉස්සලාම ෆොටෝස් ගහලා ඉන්නවනේ. ඉතින් අපිත් අද ඒ වගේම ෆොටෝස් ටිකක් ගන්න ඕනේ කියලා ඩිසයිඩ් කළා. මොකද මේ ලොකේෂන් එක ඇත්තටම හරිම ලස්සනයි. මේ Excel World එකේ අර එහා පැත්තේ කෙළවරේම තියෙන children's park එක. ඉතින් මෙතනට ආවම අපි දෙන්නට නම් ප්ලේ කරන්න දේවල් තිබුණේ නැහැ. මොකද මෙතන තියෙනවා අර පොඩි ළමයිට හදලා තියෙන්නේ. අපිටත් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි අපි දෙන්නට ප්ලේ කරන්න හිතෙන එකක් තිබුණේ නැහැ. ඉතින් ඔන්න මම ගියා ෆොටෝස් ගන්න. ඔහොම තමයි අපේ ෆොටෝ සෙෂන් එක ඉවරුනේ. ඔය මට චුට්ටක් පිස්සු ගණන් ගන්න එපා. කොහොම හරි ෆොටෝස් උත් ගහලා අපි දෙන්න හොඳටම children's park එකේ දඟලනකොට මගේ heels දෙකක් කැඩුනා. ඇත්තටම මේක ගොඩක් පරණ heels දෙකක්. මම ගොඩක් කැමති නිසා හැමදාම වගේ දානවා. ඔන්න දාලා අන්තිමට කැඩුනා. කොහොම හරි අපි දෙන්න bowling date එකටනේ ආවේ. ඉතින් අපි place එකට ආවා. මගේ යාළුවාට අයෝනගේ තව යාළුවෙක් කෙනකන් අපි හිටියා. ඉතින් අපි එයත් ආවට පස්සේ අපේ වැඩේ පටන් ගත්තා. මම කලින් කිව්වනේ this is my first time කියලා. ඉතින් ඇත්තටම first time අපි expert කෙනෙක්ගෙන් ඉගෙනගෙන මේ වගේ අපේ වැඩේ පටන් ගත්තා. මේක ඇත්තටම හිතුවට වඩා ෆන් වැඩක්. මම කලින් හිතුවේ නෑ මේක මෙච්චර එන ෆන් වැඩක් වෙයි කියලා. හැබැයි හිතුවට වඩා ගොඩාක් ෆන්. මම හිතනවා මම මේක දිගටම කරයි. මම අර නිකන් මගේ ලයිෆ් ස්ටයිල් එකේ මූවිස් බලන්න මම ලොකු ඉඩක් වෙන් කරගෙන තියනවා වගේ මම ඉස්සරහට බෝලින් කරන්නත් නිතරම යයි කියලා මම හිතනවා. ඔන්න ඔහොම තමයි අපේ බෝලින් ඩේට් එක උනේ. ඉතින් ඇත්තටම මම මේක ගොඩක් එන්ජොයි කළා. මගේ ෆස්ට් ටයිම් නිසා ඇත්තටම මම ලකුණු 51ක් අරගෙන තියෙනවා. ඇත්තටම සතුටුයි. මම හිතනවා මම දිගටම මේක කන්ටිනියු කරන් යයිවා කියලා. බෝලින් කරලා ඉවර වෙලා අපි ආවා වීටෝ පිට්සා. ඉතින් පිට්සා කන්න තමයි බලාගෙන ආවේ. ටික දවසක් තිස්සේ ආසාවෙන් බලාගෙන හිටියා. මගේ නම් මේකත් ඇත්තටම ෆස්ට් ටයිම් මම මෙතනට යන. ඉතින් මගේ යාළුවා රෙකමන්ඩ් කරලා අපි දෙන්නම ආවා. It's a nice place. මෙතන කිචන් එකේ ලයිව් පිට්සාස් හදනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. එයාලගේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ගිහලා බලන්න පුළුවන්, රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මමත් මේ මගේ chance එක ගත්තා. ඇත්තටම ලයිව් පිට්සා එක හදලා එයාලා මෙතන දර පොරණුවේ තමයි මේ පිට්සා එක හදන්නේ. ඉතින් ඒකත් මට බලා ගන්න පුළුවන් වුණා. Thank you. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල් පමණක් පසුපසවාගේ
තනිනවා සෙවනැල්ලා වගේ නිදි නැති රැය පුරාවට කිසි නිමක් නැති සිතුවිලි සායුරට තැඩි මිස අඩුත් නැති A few moments later. අපේ අනිත් යාළුවටත් බායි කියලා අපි දෙන්න ආවා මං කැමතිම තැනකට පොඩ්ඩක් ඉඳගෙන නිදහසේ කතා කර කර ඉන්න. ඒත් ඊට කලින් ටයිහුනට ඕන වුණා how many SRK songs do you know challenge එක කරන්න TikTok එකේ. ඉතින් අපි දෙන්න ඒ TikTok challenge එකක් කරලා මේ විදිහට රසම රස chai tea එකකුත් අරගෙන බොන ගමන් පොඩ්ඩක් කතා කර කර ඉන්න සෙට් වුණා. डोली सजा के रखना चांद जलने लगा आसमां है आए क्यों पिघलने लगा देखा मैंने पहली पहली बार में होने लगा दिल बेकरार में रब में दुखी हो गया दिल जानिए हाय मैं दुखी हो गया देखा तेनू पहली पहली बार में होने लगा दिल बेकरार में रब्बा मैनू की हो गया दिल जानिए हाय मैनू යනවනම් නුඹ හේත දුරකට මටත් නොකියම නොඉන්න දුටුතින් සඳවතිය හසේ යන තැනක තතු ඉතින් මම මේ vlog එක වගේම අනිත් හැම vlog එකක්ම ගේන්න හේතුව තමයි I love collecting memories. ඉතින් මම මගේ ජීවිතේ කරන හොඳ දේවල් නරක දේවල් මේ හැම දෙයක්ම මං හිතන්නේ අපේ ජීවිතේට එකතු වෙන මතකයන්. ඉතින් මේ මතක මං හැමතිස්සෙම ෆොටෝස් ගහන කෙනෙක් TikTok කරන කෙනෙක් ඒ හැමදේම කරන්නේ මතකයන් තියාගන්න. ඉතින් මම මගේ YouTube channel එක පටන් ගත්තෙත් මටම කියලා මතක ටිකක් තියාගන්න. ඒත් එක්කම ඉතින් අද අපේ ඩේට් එක ඉවර වෙලා අපි දෙන්න දැන් ගෙදර යනවා. ඉතින් මම මේ යන ගමන් වීඩියෝ එකක් කරේ කට්ටිය කියනවා කොළඹ ලස්සන හවසට කියලා. ඇත්තටම නෑ කොළඹ ලස්සන හවසට නෙමෙයි කොළඹ ලස්සන ට්‍රැෆික් නැති හවසට. ඉතින් ට්‍රැෆික් නැති හවසක ලස්සන කොළඹ දකින්න ඔයාලා හැමෝටම පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක පොඩි ජෝක් එකක්. ඉතින් thank you for watching. කවුරු හරි මගේ වීඩියෝ එක බැලුවා නම් YouTube එකේ ඒ හැමෝටම thank you.